අද අපි යන් ශ්‍රී විහාරකේ දාහි වඩේ try කරලා බලන්න. මේ ගියේ කැලණියේ තියෙන ශ්‍රී විහාරයක ටැමිල් කට්ටිය කරන fully vegetarian restaurant එකක්. කාඩ් එක බලලා මම order කරේ සමෝසා portion එකයි දාහි වඩේ portion එකයි. මුලින්ම ආවේ සමෝසා. ඒකට සමෝසා දෙකක් එක dip කරගෙන කන්න sauce එකක් ආවා. sauce එකක් කිව්වට ඒක නම් නිකන් පැණි જાතියක් වගේ තමයි. ඒ සමෝසා එක ලොකු සමෝසා එකක්. ඒක ඇතුළට දාලා තිබ්බා අල, carrot, green සුදුරු, මහදුරු වගේ එක එක spices උත් දාලා තිබ්බා. කරගෙන කන්න තිබ්බ එක නම් එච්චර set උනේ නැහැ. අපි try කරලා බලමු. දාහි වඩේ එක මේකට කර්ඩ් වඩේ කියලාත් කියනවා. හදලා තිබ්බේ උළුඳු වඩේ කපලා දාලා ඒකට මී කිරි mix කරලා ඒ මී කිරි එකට වෙලිච්ච මිරිස් බැදලා දාලා පිංචා බැදලා දාලා ලුණු බැදලා දාලා mix කරලා තියලා මේක සර්ව් කරද්දී උඩින් මිරිස් කුඩුයි ගරම් මසාලා කුඩුයි දාලා ඩෙකරේට් කරලා තමයි දුන්නේ. අපි මේකේ රස බලමු. මේකේ රස ගැන කියනවා නම් ඒ රස අපිට එච්චර සෙට් උනේ නැහැ. අර කර්ඩ් වල තියෙන ඇඹුල් රහ වැඩියෙන් දැනුණා. ඇත්තටම මම මීට කලින් මේ දාහි වඩේ කාලා තියෙනවා. ඒක ඊට වඩා ගොඩක් රසයි. ඒ හින්දා තමයි මම මේකෙන් ඕඩර් කරලා බැලුවේ. මීට කලින් කාලා තියෙන දාහි වඩේ නම් හරිම ක්‍රීමි එකට තිබ්බේ කර්ඩ් එක. මේකේ අර කර්ඩ් එක එහෙම පිටින්ම දාලා තියෙන හින්දාද දන්නේ නැහැ. මට එච්චර සෙට් උනේ නැහැ. ටිකක් වෙලා කාගෙන යද්දි පොඩි අප්පිරිය ගතියක් එනවා. මේ දාහි වඩේ පෝෂන් එක උනා රුපියල් 500ක්. සමෝසා පෝෂන් එක උනා 280ක්. තමයි අපේ ශ්‍රී විහාර එක්ස්පීරියන්ස් එක. ඔයාලත් ගිහලා try කරලා බලන්න. bye.